ලංකාවේ අපේ නම ජාත්‍යන්තරයට අරන්ගියපු ගොඩක් පුද්ගලයෝ ලංකාවේ ඉන්නවා. විවිධ ශේෂ්ත්‍රවලින් වාතාපිට වාතාතියපු වගේම සම්මානවලට පාත්‍රවුණු වැදගත් පුද්ගලයෝ ඇත්තටම රටට ආඩම්බරයක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ වෙනකන් ශ්‍රී ලාංකිකයෙකුට ළඟා කරගන්න බැරිවුණු ජාත්‍යන්තර ජයග්‍රහණයක් අවධානයක් වගේම වාතාවක් තියපු පුද්ගලයෙක් ගැන. මේ තරම් දුරකට ලංකාව අරන් එන්න කරපු කැපකිරීම වගේම ඔහු ලබපු තවත් ජයග්‍රහණ සහ මෙතෙක් ආපු ගමන් මඟ දැනගන්න රැඳී සිටින අපිත් එක්ක මේ වීඩියෝවේ අවසානයේ තෙක් වීඩියෝ ඉස්සරහට යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. SL Idea ශ්‍රී ලංකාවේ අංක 1 YouTube නාලිකාව. ජෙවාන් ඩේවිඩ් එහෙමත් නැත්නම් අද වෙනකොට මුළු ලංකාවම කතා වෙන ජාත්‍යන්තර තලයකට ලංකාව අරන් ගියපු කාර් රේස් ශූරයා ඉපදෙන්නේ 2007 ජූලි 11 වෙනිදා. මහා බ්‍රිතාන්‍යයේ රොම්ෆර්ඩ් වලදී. ජෙවාන්ගේ තාත්තා යොහාන් ඩේවිඩ් වගේම අම්මා රෝෂිකා රණසිංහ. ජෙවාන්ට තමන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන්න වෙන්නේ සිංගප්පූරුවේ චැස්ට්බර්ග් ජාත්‍යන්තර පාසලේ. මොකද එයාට අවුරුදු 4ක් වෙනකොට මේ පවුල සිංගප්පූරුවට යනවා. ඩේවිඩ්ගේ සීයලා දෙන්නම කාර් රේසින් වලට සම්බන්ධයි. පරමේෂ් ඩේවිඩ් සහ නිර්මාල් රණසිංහ කියන කාර් රේසින් ශූරයෝ දෙන්නකෙම ආභාෂය ඩේවිඩ්ට පොඩි කාලින් දැන්ව ලැබෙනවා. ඩේවිඩ්ට ශේෂ්ත්‍රයට මුලින්ම පිවිසෙන්න ලැබෙන්නේ 2015. තමන්ගේ ධාවන තරගේ පටන් ගත ජෙවාන් 2017දී මකාවෝ සහ මැලේසියාවේ තරගයකටත් සහභාගී වෙනවා. අවුරුදු 10දී ඔහු IAME X30 ආසියානු තරගමාලාවේ වීරයා බවට පත් වෙනවා. ඒවගේම 2018 ජනවාරිවලදී ආසියානු X30 තරග වටෙන් බණ්ඩාරකමදී ආසියානු කුසලානයක් දිනා ගන්නවා. 2019දී මකාවෝවල විවෘත ආසියානු ධාවන තරගේ 3 වන ස්ථානයක් දිනා ගන්නවා. මීට අමතරව තවත් මෝටර් රථ ධාවන ඉසව් ගණනාවකින්ම ලෝකයේ හොඳම ධාවන ශූරයෝ අතරට එන්න ජෙවාන්ට පුළුවන් වෙනවා. 2024 කියන්නේ ජෙවාන් මුලින්ම තනි ධාවන ඉසව්වකට සහභාගී වෙන අවුරුද්ද. UAE චැම්පියන්ෂිප් තරගාවලියේ කැපී පෙනෙන ප්‍රගතියකුත් පෙනෙන්න තියෙනවා. ජෙවාන්ගේ කැපවීමත් එක්ක 2024 ස්පාඤ්ඤයේ පැවැත්වුණු F4 චැම්පියන්ෂිප් තරගාවලියෙන් සහ බාසිලෝනාවල පවත්වපු අවසන් තරග වටයෙන් 7 වන ස්ථාන දෙකකුත් ඒ වගේම අවසාන වටයෙන් 10 වෙනි ස්ථානය දිනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔක්තෝබර් මාසයේදී FIA මෝටර් ස්පෝර්ට් තරගාවලියටත් ජෙවාන්ට සහභාගී වෙන්න පුළුවන් වෙනවා. F4 කුසලානයට සුදුසුකම් ලබන්න වාසනාවන්ත වුණත් පේරුවල ඇන්ඩ්‍රේ කාඩිනාස් එක්ක පවත්වපු අවසාන සුදුසුකම් ලැබීමේ වටෙන් ඔහුට ලැබෙන්නේ 3 වන ස්ථානය. ඒ වගේම අවසාන වටේනුත් 3 වෙනි ස්ථානය ලැබුණත් තරගයේ නීතිරීති උල්ලංඝනය වීම හින්දා ඩේවිඩ්ට ඒ අවස්ථාව අහිමි වෙනවා. ඔහුට 11 වෙනි ස්ථානයෙන් නවතින්න වෙන්නේ ඒ අනුව 2024 යුරෝ 3 වෙනි තරගයෙන් 7 වන සහ 9 වන ස්ථාන දිනා ගන්නත් ඔහුට හැකි වෙනවා. 2024 ඒ විදිහට අවසන් වෙද්දී 2025 දී තමන්ගේ පුහුණු වීම කටයුතු දිගටම කරගෙන යන්නේ මොටෝපාක් කණ්ඩායමත් එක්ක. 2025 අගෝස්තුවල GB3 තරගාවලියෙන් තරගාවලේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගන්නවා. 2025 දී ලෝක ප්‍රසිද්ධ ධාවන ශූරයෙක් වෙන්නේ ෆෝමියුලා විවෘත රුකී තරගාවලියේ අනුශූරතාවයේ දිනපු පළවෙනි ලාංකිකයා හැටියට. ඉතාලියේ මොන්ස ධාවන පතේ මුළු ලෝකයටම අපේ රටේ අවුරුදු 18ක තරුණයා මේ ජයග්‍රහණයට අවුරුදු ගානක කැපකිරීම කළා කියන එක නම් සහතිකයි. සමස්ත ශූරතාවලියෙන්ම ලකුණු 213ක සුපිරි ජයක් ලබා ගන්න ඩේවිඩ් 2026 දී පැවැත්වෙන FIA ෆෝමියුලා 3 තරගයේ ස්ථීර අසනක් ලබා ගනිවි. ජෙවාන් එකම මට්ටමේ වේගයක් සහ ආවේනික රටාවකට තරගය අවසන් කරන නිසා ලෝක ප්‍රේක්ෂකයින්ගේ නොමද අවධානයක් දිනා ගත්තා. කොහොමුණත් ඩේවිඩ් අද වෙනකොට ලෝක ප්‍රසිද්ධ වේගවත් තනි අසුන් ධාවකයෙක්. ජෙවාන් මෙතනදී විශේෂ වෙන්න තවත් හේතුවක් තමයි ලංකාවේ ඉඳන් ජාත්‍යන්තර රේසින් ශේෂ්ත්‍රයට ගියපු පළවෙනි ක්‍රීඩකයා බවට පත්වීම. ජයග්‍රහණවල ලංකාවේ අපට කවදාවත් අමතක නොවන පරිච්ඡේදයක් විදිහට ජෙවාන් මේ ලබපු ජයග්‍රහණය ඉතුරු වෙලා තියෙයි. ඒ අතරේ ඔහු ලබපු තවත් විශේෂ ජයග්‍රහණ ටිකක් තිබුණා. ලංකාවේ පළවෙනි F3 රථ ධාවකයා වගේම 2017 සහ 2018 කියන අවුරුදු දෙකේම X30 ආසියානු ශූරතා තරගාවලිවල රන් පදක්කම් දිනා ගන්නත් සමත් වෙනවා. 2022 මෝටර් ස්පෝර්ට් තරගයෙන් රිදී පදක්කමත්
යුරෝ ෆෝමියෝල තරගේ කුසලානය ලබාගන්නත් සමත් වෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ ජාතියන්තර නමගේ ක්‍රීඩාවකට අවධානී ලාංකිකයගෙන් යොමු වෙනවාඩු. හැබැයි ඒවාට මේ ලබපු ජයග්‍රහණය හරහා ලංකාවේ මෝටරත ධාවන ශේත්‍රයේ ලොකු පෙරලියක් සිද්ධ වුණා කිව්වොත් හරි. ඉතින් මේකෙන හිතනදී පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.